ඒජන්සි වර්ක් කියලා කියන්නේ අමතර ආදායමක් ලබා ගන්න ස්ටුඩන්ට් කෙනෙක්ට ගැලපෙනම ජොබ් එකක්. ඉතින් මේක ගොඩක් රටවල් වල වගේම ස්වීඩන් වලත් ප්‍රසිද්ධයි. ඉතින් මම අද කියන්නම් මගේ ඒජන්සි වර්ක් එක්ස්පීරියන්ස් එක ගැන හැමදේම. ඉතින් කොහොමද? මම හිතනවා හැමෝම ගොඩක් හොඳින් සතුටින් ඇති කියලා. ඉතින් මට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. මං හිතන්නේ මාසෙකට හිටුවේ දැන්. ඉතින් ඒකට ඇත්තටම සමාව ඉල්ලනවා. ඉතින් මට හිතුණාද කතා කරන්න මම වැඩ කරන ඒජන්සි එක ගැන. ඒ කියන්නේ ඒජන්සි වර්ක් ගැන. ඒජන්සි වල වැඩ කරන්නේ කොහොමද? ඊළඟ අවස්ථා ලබා ගන්නේ කොහොමද? ගේම් කොහොමද? ඒ වගේ කරන්න තියෙන වැඩ මොනවද? මෙන්න මේ වගේ දේවල් මගේ එක්ස්පීරියන්ස් ටිකක් මට ෂෙයා කරගන්න හිතුණා. මේ ගැන විස්තර හොයන අයට ඒක හරිම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. කලිනුත් වීඩියෝස් දෙකක් විතර කරා මං වැඩ කරන දවස්. එකක් එයාපෝට් එකේ වැඩ කරපු දවසක්, අනිත් එක කොන්සර්ට් එකක සැබ්රිනා කෆන්ට් එකේ කොන්සර්ට් එකක වැඩ කරපු දවසක්. ඉතින් මේ ඔක්කොම ඒජන්සි වර්ක් වල වැඩ කරපු දවස් තමයි. කෙනෙක් විදියට ස්වීඩන් වලට ආවට පස්සේ මට හමු වුණ පළවෙනිම ජොබ් එක තමයි පාර්ට් ටයිම් ජොබ් එක තමයි මේ ඒජන්සි වර්ක් කියලා කියන්නේ. ඉතින් මට ස්ටඩීස් කරන ගමන් හරිම ලේසියෙන් කරන්න පුළුවන් වුණ ෆ්ලෙක්සිබිලිටි එක වැඩි. ඒ නිසා තමයි මට මේක හරිම ලේසියෙන් කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒ නිසා මට ඒජන්සි වර්ක් කරන අතරතුර මම පාර්ට් ටයිම් ජොබ් එකයි කරේ. ඒකත් මාස 2.5ක් වගේ මම ෆුඩ් ඩිලිවරි කරා. ඊට පස්සේ ඒක නතර කරා. එම කියන්නම් ස්වීඩන් වලට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට එන අපිට ඇත්තටම මෙහෙ වර්ක් කරන්න ලිමිට් එකක් නැහැ. ඒ කියන්නේ අර ගොඩක් රටවල් වල තියෙනවනේ ස්ටුඩන්ට්ස්ලට වර්ක් කරන්න පුළුවන් ලිමිටඩ් අවර්ස් ප්‍රමාණයක්. හැබැයි ස්වීඩන් වල එහෙම සීමිත කාල ප්‍රමාණයක් නැහැ වැඩ කරන්න පුළුවන්. නමුත් අපි ඒ නියමිත සෙමෙස්ටර් එකට අදාළව කම්ප්ලීට් කරන්න ඕන ක්‍රෙඩිට්ස් ප්‍රමාණය කම්ප්ලීට් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මම මේ ක්‍රෙඩිට්ස් මොනවාද, ඊළඟට ස්ටුඩන්ට් කෙනෙක් විදියට මෙහෙට එද්දි දැනගන්න ඕන දේවල් මොනවාද, මෙහෙ ස්ටඩි කරද්දි දැනගන්න ඕන දේවල් මොනවාද කියලා මගේ එක්ස්පීරියන්ස් ගැන මම කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඒකේ තියෙනවා මේ ක්‍රෙඩිට්ස් හැදෙන්නේ කොහොමද, ඊළඟට සෙමෙස්ටර්ස් වල දේවල්, යුනිවර්සිටි එක ගැන විස්තර ඒ වීඩියෝ එකේ තියෙනවා. එම කියන්නම් මේ ඒජන්සි එකක වැඩ කරනවා කියලා කියන්නේ මේක ෆුල් ටයිම් පර්මනන්ට් ජොබ් එකක් නෙමෙයි. මේක පාර්ට් ටයිම් ජොබ් එකක් වගේ. අපිට එක එක අසයින්මන්ට්ස් ලැබෙනවා. ඒ අසයින්මන්ට්ස් වලට තමයි අපි වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඒජන්සිස් කියන්නේ මෑන් පවර් කම්පැනිස් වගේ. ලංකාවෙත් තියෙනවනේ මෑන් පවර් කම්පැනිස්. ඒ වගේ එක එක ඉවෙන්ට්ස් වලට අපිට ඉවෙන්ට්ස් වලට ලැබෙන පොඩි පොඩි ජොබ්ස් වලට අපිට ඔෆර්ස් ලැබෙනවා. සමහර අය වගේ ගොඩක් පුංචි වැඩ තියෙනවා. බැරි කියලා වැඩ ලැබිලා නැහැ. හැබැයි ටිකක් රෙස්පොන්සිබිලිටි එක තියෙනවා. අපි ඒ කරන කාර්යය ඒ විදිහටම කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ මොනොත් ඊළඟ අසයින්මන්ට් එකට අපිට අවස්ථාව ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් මේ ඒජන්සි වර්ක් කරන්න ඉංග්‍රීසි භාෂාවෙන් පුළුවන්. සමහර ඉවෙන්ට්ස් එනවා ස්විඩිෂ් ඉල්ලන ඒවා. ඉතින් අහනවා භාෂාව කොහොමද කියලා. හැබැයි මේ කරපු ගොඩක්ම ජොබ්ස් වලට අපිට ඉංග්‍රීසි භාෂාවෙන් මේ වැඩ කරන්න පුළුවන්. මොකද මේ ඉවෙන්ට්ස් වලට ගොඩක් වෙලාවට ස්වීඩන් අය විතරක් නෙමෙයි විවිධ රටවල අය එක්ක අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. එක්සැම්පල් එකක් විදිහට මම අවසානටම කරපු ප්‍රොජෙක්ට් එකේ තිබුණේ ස්ටොක්හෝම් වල වුණාට ෆ්‍රාන්ස් වල බ්‍රෑන්ඩ් එකකට අපි වැඩ කරේ. ඒ නිසා අපිට සිද්ධ වුණේ එයාලත් එක්ක වැඩ කරන්න. ඉතින් ඒ වගේ අවස්ථාවල අපිට පාවිච්චි කරන්න පුළුවන් ලේසියෙන් ඉංග්‍රීසි භාෂාව. ඒ නිසා ස්වීඩන් භාෂාව අවශ්‍ය වුණේ නැතිම තරම් මම වැඩ කරපු ප්‍රොජෙක්ට්ස් වල. ඉතින් මං කලිනුත් එක වීඩියෝ එකක කිව්වා මම කොහොමද මේ ජොබ් එක ගත්තේ කියලා. ඉතින් මම මෙහෙට ආවේ 2023. ඒ ඇවිල්ලා මම යුනිවර්සිටි ගියාට පස්සේ ඉඳන් අපි දෙන්නම මම හස්බන්ඩ් දෙන්නම ජොබ්ස් හොයන්න පටන් ගත්තා. ඉතින් මම කැම්පස් එක ඇතුලේ මෙහෙම ජොබ් හොයද්දී කැම්පස් එක ඇතුලේ තියෙනවා පාර්ට් ටයිම් ජොබ්ස් ස්ටුඩන්ට්ස්ලාට කියලා QR කෝඩ්ස් තියෙනවා ස්කෑන් කරන්න. ඔය වගේ තියෙන හැම එකක්ම වගේ මම try කරලා බැලුවා. ඉතින් මෙහෙම මම මගේ යාළුවෙක් එක්ක notes වගේක් ගන්න යද්දී එතන තිබුණ QR එකක් ස්කෑන් කරද්දී ඉතින් මගේ යාළුවා ඔයා ජොබ් එකක් හොයනවාද? එයා මෙහෙ කෙනෙක් නෙමෙයි. එයා ලංකාවේ කෙනෙකුත් නෙමෙයි.
ස්විඩන් වල කෙනෙකුත් නෙමෙයි. ඉතින් මං කෝ මම හොයනවා මොනොත් මට කියන්න කියලා. ඉතින් එයා වැඩ කරන එයාත් මෙහි පර්මනන්ට් ජොබ් එකක් කරන කෙනෙක්. ඒ වුණාට එයා පාර්ට් ටයිම් අර අමතර ආදායමක් ලබා ගන්න මේ වගේ ඒජන්සි එකක වැඩ කරනවා. ඉතින් ඒ නිසා එතන chance එකක් ලැබුණොත් මං අනිවාර්යෙන් කියන්නම්. එතකන් ඔයා මේකට ඇප්ලයි කරන්න කියලා එයා වැඩ කරන ඒජන්සි එකේ විස්තර ඉතින් මාත් එක්ක ෂෙයා කරගත්තා. ඊට පස්සේ මං ඇප්ලයි කරා. ඊට පස්සේ වේකන්සි එකක් මාස දෙකකට විතර පස්සේ වේකන්සි එකක් ඇවිල්ලා මට ඉන්ටර්විව් එකක් කෝල් කරා යාලා. ඉතින් මම ඉන්ටර්විව් එකට සහභාගී වුණා. ඊළඟට මට ගන්න සිද්ධ වුණා ඔයාලා ඒ දවස්වල යාලගේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය කරලා තිබ්බ ෆුඩ් හයිජීන් සර්ටිෆිකේට් එක. ඉතින් මට ඒක ගන්න කිව්වා. ඉතින් මම ඒකත් ගත්තා. හයිජීන් සර්ටිෆිකේට් එකේ ඉවෙන්ට් එකට ගන්න සිද්ධ වුණේ මගේ පළවෙනිම අසයින්මන්ට් එක උනේ කොස්කෝ සුපර් මාකට් එකත් එක්ක තිබුණ අසයින්මන්ට් එකක්. ඒකේ ෆුඩ් ඩෙමොන්ස්ට්‍රේටර් කියලා අසයින්මන්ට් එකකට තමයි මම ගියේ. ඉතින් එතන තිබුණේ ඔග වශයෙන්නේ ගොඩක් වෙලාවට කොස්කෝ සුපර් මාකට්ස් වල බඩු තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ එන කස්ටමර්ස්ලට දෙයක් මිලදී ගන්න කලින් ඒ කෑම try කරලා ගන්න අවස්ථාව මේ කොස්කෝ සුපර් මාකට් වල තියෙනවා. ඉතින් අපි හිටියේ අන්න ඒ වගේ සාම්පල්ස් බෙදන්න. ඒ කියන්නේ අපිට ටේබල් එකක් තිබ්බා. අපි ඒවට සාම්පල්ස් තියලා තියෙනවා. ඉතින් කස්ටමර් ඇවිල්ලා ඒ ප්‍රොඩක්ට් එකට කැමති නම් එයාලා ඒ කැම චුට්ටක් කාලා බලලා ඉතින් අපි විස්තර අහනවා මේ ප්‍රොඩක්ට් එකේ තියෙන දේවල් ගැන. සමහරව අහනවා ඉතින් මේකේ sugar තියනවද, glutathione තියනවද, ඔය වගේ ඉතින් එක එක දේවල් අහනවා. ඒ කොස්කෝ කියන්නේ ඉතින් ඇමරිකන් බ්‍රෑන්ඩ් එකක් නේ. එතකොට හැමදේම තියෙන ඉංග්‍රීසි වලින්. ඒ නිසා අපිට තියලා තියෙනවා ඩීටේල්ස්. එයාලා අපිට දෙනවා මේ ප්‍රොඩක්ට් එකේ තියෙන මේ දේවල් කියලා විස්තර දුන්නාම අපිට තියෙන ප්‍රොඩක්ට් එකේ විස්තර ටික ඔලුවට දාගන්න සහ කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් ඒක ඉංග්‍රීසි වලින් කියන්න තමයි තියෙන්නේ. ඉතින් ස්විඩිෂ් බැරණ ඉංග්‍රීසි වලින් කිව්වට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒජන්සි කියලා කියන්නේ මෑන් පවර් කම්පැනිස් වගේ. ඉතින් ඒකද කරන්නේ යාලට ස්ටාෆ් එකක් ඉන්නවා. ඉතින් ඒ වගේම යාලට ක්ලයන්ට්ස්ලා ඉන්නවා. ඉතින් යාලට ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ වගේ ඉවෙන්ට් එකක් මට තියෙනවා. මේකේ මෙන්න මේ වැඩ ටික කරගන්න මට ස්ටාෆ් එකක් ඕනේ කිව්වහම එයාලා ඔන්න ඒ ඒරියා එක අවට ඉන්න යාලගේ ඉන්න ස්ටාෆ් එකට කියනවා මෙන්න මෙහෙම අසයින්මන්ට් එකක් තියෙනවා. මේ දවස්වල තියෙන්නේ ඔයාලගේ availabilities අපිට කියන්න කියලා. ඉතින් එහෙම අපිට කිව්වම අපි ඉන්න ඒරියා එකට ගොඩක් වෙලාට ස්ටොක්හෝම් වල තියෙනවා නම් ස්ටොක්හෝම් වල අවට ඉන්න ස්ටාෆ් එකට කියනවා. වෙන සිටි එකක තියෙනම් ඒ අවට ඉන්න සිටි එකට කියනවා. මොකද මේ ඒජන්සි එක මම වැඩ කරන රටවල් 4ක යාලගේ ඉවෙන්ට්ස් තියෙනවා. එයාලගේ ස්ටාෆ් ඉන්නවා. ඉතින් ස්වීඩන් වල ස්ටොක්හෝම් වලට ඉවෙන්ට් එකක් ආවොත් තමයි අපිට මේ මේල් එක එන්නේ. ඊට පස්සේ ඉතින් එයාලා අපේ availabilities අහුවට පස්සේ සහ ඒ රැකියාවට අදාළ සමහර qualifications තියෙනවා. සමහර ඒවාට භාෂාව ඕනේ, සමහර ඒවාට එක එක certificates ඕනේ. ඉතින් ඒ දේවල් ගන්න පුළුවන් නම් එයාලා අපිට කියනවා මේ විදිහට මේ certificate එකට apply කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මේ භාෂාව මේ දේවල් ගැන අහලා availability දුන්නට පස්සේ එයාලා decide කරනවා අපිව ගන්නවද, අපිව මේ project එකට සම්බන්ධ කරගන්නවද නැද්ද කියලා. කළ තියෙන වාසි තමයි හරිම ෆ්ලෙක්සිබල් එක. අපිට කැමති නම් අපිට availability දාන්න පුළුවන්. මොකද එයාලා කලින්ම කියනවා අපිට ගොඩක් කලින් අපිට දින ටික එවනවා. එතකොට අපිට පුළුවන් අපේ ස්ටඩීස් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඒ දින ටික අපිට ගැලපෙන විදියට availabilities දාලා ලබා ගන්න. ඊළඟට අනිත් එක තමයි සාමාන්‍ය රැකියාවක සාමාන්‍ය පාර්ට් ටයිම් එකක පැයකට ගෙවනවට වඩා ටිකක් වැඩි ප්‍රමාණයක් ඒජන්සි වර්ක් වල ගෙවනවා. විශේෂ දේ තමයි අපි පැයක් වැඩ කරත් විනාඩි 30ක් වැඩ කරත් එයාලා අනිවාර්යෙන් පැය 4කට අපිට ගෙවනවා. ඒක තමයි මිනිමම් රේට් එක. ඉතින් ඊට අමතරව පැය 6කට වඩා වැඩ කරනවා නම් අපිට ෆුඩ් අලවන්ස් එකක් ලැබෙනවා. ඊළඟට ක්ලයන්ට් අනුව දැන් ඒජන්සි එක හයර් කරන ක්ලයන්ට් අනුව අපිට ලැබෙන opportunities තියෙනවා. සමහර ක්ලයන්ට්ස්ලා අපි දැන් එයාපෝට් එකේ එහෙම වැඩ කරද්දී අපිට එයාපෝට් එකට යන්න ආලන්ද එක්ස්ප්‍රස් එකේම ටිකට්ස් යන්න දෙනවා. සිටි එකේ ඉඳන් පැයක් යනවා නම් එයාලා අපිට ඒ කාලයට වෙනම පේ කරනවා. ඉතින් එහෙම ඒක ක්ලයන්ට් අනුව වෙනස් වෙනවා. ඒවා අපිට ප්‍රොජෙක්ට් එකේ එනකොට අපිට කියනවා විස්තර. ඒජන්සි වර්ක් ගැන හොයන කෙනෙක් නම් ඒ ගැන බලන කෙනෙක් නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාමත් ඒජන්සීස් අපිට ලැබෙනවා. ඉතින් අපිට ඒකේ CV එකක් හදලා අපිට පුළුවන් ඇප්ලයි කරන්න. මම දකින අනිත් දේ තමයි අපි ඇප්ලයි කර අවස්ථාවෙම
අපිට ෆීඩ්බැක් එකක් ආවේ නැතත් එයාලට රික්වයර්මන්ට් එකක් ආපු ගමන් එයාලා අපිට ඊමේල් කරලා අපැක් කරනවා. මොකද මම එහෙම කියන්නේ මම ඇප්ලයි කරපු කාලෙම මම හස්බන්ඩ්යි දෙන්නම ඇප්ලයි කරා. ඉතින් හස්බන්ඩ් ඒ වෙලාවේ ඔපචුනිටි එකක් ලැබුණේ නැහැ. ඒ වුණාට මේ ළඟදී ආයෙම ආපු ප්‍රොජෙක්ට් එකට ඊට අර කලින් ඇප්ලයි කරපු එකට මුලින්ම ඊමේල් කරලා තිබ්බා. ඔයා අපිට මෙහෙම කලින් මේ අවුරුද්දේ මෙහෙම ඇප්ලයි කරා. ඉතින් අපි කැමතියි ඔයාව මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ කරගන්න කියලා. ඒක මම කිව්වේ අපි ඇප්ලයි කරලා තිබ්බොත් අපේ CV එකක් යවලා එයාලගේ පූල් එකට අපිව ඇඩ් කරලා තියාගන්න අවශ්‍යතාවයක් අපු ගමන් එයාලා අපිව කෝල් කරනවා කියලා මම දැනගත්තේ ඒකෙන්. ඉතින් මේ ජොබ් එක පර්මනන්ට් නැති වුණත් මේ ජොබ් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට වැඩ කරන කාලයට හොඳ ගෙවීමක් ලැබෙනවට අමතරව කියා ගන්න බැරි තරම් වටින එක්ස්පීරියන්ස් ගොඩක් ලැබෙනවා. ඉතින් එක එක ප්‍රොජෙක්ට් එකෙන් එක එක ප්‍රොජෙක්ට් එකට අපි වෙනස් අය එක්ක වැඩ කරන්නේ. ඉතින් මිනිස්සු එක්ක වැඩ කරන විදිය එක එක රටවල් වල අයත් එක්ක වැඩ කරද්දී ඒ ලැබෙන එක්ස්පීරියන්ස් එක ඊළඟට ඒ තැන්වල කරන දැන් අපි කාඩිය ප්‍රොජෙක්ට් එකේ අපිට ක්‍රාෆ්ටිං පැත්තකුත් තිබුණා. ඉතින් මම සාමාන්‍යව ක්‍රාෆ්ටිං වගේ දේවල් වලට එච්චරම දක්ෂ කෙනෙක් නෙමෙයි කියලා තමයි මං හිතන් හිටියේ. මොකද මම ඇත්තටම try කරන්න ගියාම පොඩ්ඩක් එහෙම එච්චර මං ලොකුවට ඒ දේවල් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි එතන දැන් අපිට කියලා දෙනවා මේ විදියට මොකද යාළගේ අර තියෙනවනේ ස්ටෑන්ඩඩ් පැකේජින් එහෙම තියෙනවනේ. ඉතින් අපිට ඒවා කියලා දෙනවා. අපේ කරද්දි මට තේරුණා මේක හරියම ලෝදයි නේද කියලා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව අපිට එක තැන්වලට ට්‍රැවල් කරන්නත් ලැබෙනවා සමහර ප්‍රොජෙක්ට්ස් වල. ඉතින් මුණ දිනා ටිකක් බය හිතෙනවා. මොකද ගොඩක් වටින භාණ්ඩ අපේ අතට දීලා ඩ්‍රයිවර් කෙනෙක් වාහනයක් එක්ක දීලා කියනවා මෙන්න මේ හොටෙල් එකේ මෙන්න මෙයාට මේක බාර දෙන්න කියලා. ඉතින් එතෙන්දී ඒ අදාළ කෙනාම හරියට හොයාගන්න ඕනේ. අදාළ හොටෙල් එක හරියටම වෙරිෆයි කරගන්න ඕනේ. මොකද මම ස්ටොක්හෝම් සිටි හිටියට මම මෙහෙ තියෙන ඔක්කොම හොටෙල්ස් වර්ග ඒ දේවල් ගැන දන්නේ නැහැ. ඉතක් හොටෙල්ස් ගැන දැනගත්තත් මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරද්දී ඉතින් ඔන්නෝක තමයි මගේ ඒජන්සි වර්ක් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි ගොඩක් අයට මමට පුළුවන් විදිහටම හැමෝත්තරයක්ම දුන්නා. මම දන්න ඒ වගේ ඒජන්සිස් සහ මම වැඩ කරන ඒජන්සි එක ඇතුළේ මම පහලින් මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට පුළුවන් ගිහිල්ලා ඇප්ලයි කරන්න. ඔය ඒජන්සි ජොබ් එකක් හොයනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. මම දැන් අවුරුදු 2023 දෙසැම්බර් ඉඳන් මං වැඩ කරනවා. ඉතින් මට මේ වෙනකන් එහෙම නරක අත්දැකීමක් ඒජන්සි එකකින් ලැබිලා නැහැ. හොඳ අත්දැකීම් තමයි මං ගොඩක් ජීවිතේට එකතු කරගත්තේ. ඒ කියන්නේ වැඩ කරන්න එහෙම මම දන්නේ මට තාම නරක අත්දැකීමක් ඇත්තටම ලැබිලා නැහැ. CV එකක් දාලා තියන්න. කොයි වෙලේක හරි රික්වයර්මන්ට් එකක් ආවොත් ඔයා ඒකට සුදුසු නම් අනිවාර්යෙන් යාළුවා කතා කරනවා කියන එක මට කියන්න පුළුවන්. එහෙනම් ආයෙත් දවසකින් නම් සතුටින් ඉන්න. ඉතින් වැඩ කරන ගමම්ම මට තීසිස් එකත් අවසන් කරන්න සිද්ධ වුණා. ඉතින් එකම කාලෙක ඉතින් මේ ඒජන්සි වර්ක් කරන ගමම්ම ස්ටඩිස් බැලන්ස් කරගෙන තීසිස් එකත් සබ්මිට් කරපු ඒ එක්ස්පීරියන්ස් එක බ්ලොග් එකකින් අරන් එන්න හිතුවා. ඉතින් මාත් එක්ක ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසකින් නම් සතුටින් ඉන්න.